ඒ යුද්ධය කියන්නේ අපිට දැකගන්න අහන්න තියෙන මිනිසාගේ DNA වලටම කාවැදිච්ච දෙයක්. සාමාන්‍ය ආයුධ වගේ එකපාරටම මහා විනාශයක් කරන්න නැහැ. මේවා කොච්චර ලොකු තර්ජනයක් මානව සංහතියට ඇති කරයිද කියලා. ඒ ෆිල්ම් එක බලලා තියෙනවා නම් 2011 දී නිකුත් වුණත් ඒක 2020 දී ලෝකයට බලපාපු වසංගත තත්ත්වයට සමාන ෆෝමැට් එකක් තමයි ෆිල්ම් එකේදී අපිට පෙන්වන වසංගත තත්ත්වයක් තියෙන්නේ. මේවා විශේෂයෙන් භයානක වෙන්නේ මේවා සමහර විට ඔබට ආසාදනය වෙලාද කියලා ඔබට දැනෙන්නේවත් නැහැ රෝග ලක්ෂණ මතුවෙනකම්. ඒක බ්ලැක් ඩෙත් කියන යුරෝපයේ පුරාම ව්‍යාප්ත වෙච්ච රෝගය කියලා පස්සේ අනාවරණය වුණා. පස්සේ ඇමරිකාව සහ සෝවියට් සංගමය විශාල ජෛව විද්‍යාත්මක ආයුධ වැඩසටහන් වලට ආයෝජනය කරලා තියෙනවා තමන්ගේ ධනය. දෙවෙනි ලෝක යුද්ධය අතරතුර යුනිට් 731 වගේ ප්‍රභේද මගින් සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණත් එක්ක මිශ්‍ර කළා මේ පරීක්ෂණ කරන්න පුළුවන් වීම නිසා. ස්මෝල් පොක්ස් ආසාදිත වස්ත්‍ර කොතනින්ද පටන් ගත්තේ කියන එක හරියටම නිශ්චිතව කියන්න අමාරුයි. ප්‍රශ්නයයි උත්තරයයි දෙකම ඔවුන් විසින්ම නිර්මාණය කරලා ඒ ප්‍රෝග්‍රෑම් එක ප්ලේ වෙන්න ඉඩ හරින එක. ඉතින් මිනිස් ඉතිහාසයේ පුරාම ගොඩ කාලයක් තිස්සේ යුද්ධය කියන්නේ අපිට දැකගන්න අහන්න තියෙන මිනිසාගේ DNA වලටම කාවැදිච්ච දෙයක්. ඒ කාලේ කඩු දුනු ඊතලත් එක්ක ඒ වගේම මෑත කාලයකට ආවට පස්සේ තුවක්කු මිසයිල් වලින් කරන සටන් තිබුණට අනාගතයේදී යුද්ධයක් ඇති වෙන්න පුළුවන් ස්වභාවය එන්නෙන්නම වෙනස් වෙනවා. ඉතින් ඒ වගේ අනාගතයේ යුද්ධ කියන එක ඇති වෙන්න පුළුවන් විදිහක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි ජෛව අවි යොදාගෙන ඇති වෙන්න පුළුවන් යුද්ධය. අපි මේ වීඩියෝෙන් කතා කරන්නේ ජෛව විද්‍යාත්මක ආයුධ කියන්නේ මොනවද? ඒවා ඉතිහාසයේ භාවිතා වුණේ කොහොමද? අනාගතයේ යුද්ධයට ඒවා බලපාන්නේ කොහොමද සහ මේවා කොච්චර ලොකු තර්ජනයක් මානව සංහතියට ඇති කරයිද කියලා. ඉතින් ජීව විද්‍යාත්මක යුද්ධය කියන්නේ මොකක්ද? ජීව විද්‍යාත්මක යුද්ධය එහෙමත් නැත්නම් බයෝ වෝෆෙයා කියන්නේ මිනිස්සුන්ට සත්තුන්ට හෝ වගාවන් වලට හානි කිරීම හෝ මරණය ඇති කිරීම සඳහා වෛරස්, බැක්ටීරියා, දිලීර හා ටොක්සින්ස් හිතාමතා යම්කිසි පාර්ශවයක් විසින් මුදාහැරීම. මේ ජෛව විද්‍යාත්මක යුද්ධයට පාවිච්චි කරන බයෝ වෙපන්ස් සාමාන්‍ය ආයුධ වගේ එකපාරටම මහා විනාශයක් කරන්න නැහැ. ඒ වෙනුවට ඒවා සූක්ෂම ශරීරයට ඇතුල් වෙලා ඊට පස්සේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවලින් වෙනස් කරලා ඒත් එක්කම ඇතුල් වෙච්ච කෙනා වාහකයෙක් විදිහටත් ක්‍රියා කරලා මේක එකිනෙක අතර පතුරවනවා. අවසානයේදී මරණය දක්වා රෝගියාව අරන් යනවා. ඉතින් මේවා විශේෂයෙන් භයානක වෙන්නේ මේවා ඇසට පේන්නේ අපිට ඇහෙන්නේ නැහැ. සමහර විට ඔබට ආසාදනය වෙලාද කියලා ඔබට දැනෙන්නේවත් නැහැ රෝග ලක්ෂණ මතුවෙනකම්. ඉතින් මේ දේවල් නිසා මේ බයෝ වෙපන්ස් හොඳට පැතිරෙන්න පුළුවන් ඒවට ප්‍රතිචාර දක්වන්න කලින්. ඉතින් ඉතිහාසය ගැන පොඩ්ඩක් හැරලා බලද්දී 14 වෙනි සියවසේ දැනට ක්‍රයිමියාවට අයිති වෙලා තියෙන කෆා නගරයේ වැටලීමකදී ආක්‍රමණය කර හමුදාවන් යම්කිසි රෝගයක් ආසාදිත මලසිරුරු නගරයට ඇතුල් කළා කියලා වාර්තා වෙනවා. මේක බ්ලැක් ඩෙත් කියන යුරෝපයේ පුරාම ව්‍යාප්ත වෙච්ච රෝගය කියලා පස්සේ අනාවරණය වුණා. ඊට පස්සේ ප්‍රංශ සහ රතු ඉන්දියානුවන් අතර යුද සමයේදී ස්මෝල් පොක්ස් ආසාදිත වස්ත්‍ර රතු ඉන්දියානු ජනතාවට ලබාදීමෙන් මහා ව්‍යාප්තියක් ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ 20 වෙනි සියවසේදී ජීව විද්‍යාත්මක ආයුධ විද්‍යාත්මක මට්ටමකට ගෙන යාම සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම දෙවෙනි ලෝක යුද්ධය අතරතුර යුනිට් 731 වගේ ප්‍රභේද මගින් මිනිස්සුන් යොදාගෙන භයානක පරීක්ෂණ කරලා තියෙනවා. ඊට පස්සේ සීතල යුද්ධ කාලයට ආවට පස්සේ ඇමරිකාව සහ සෝවියට් සංගමය විශාල ජෛව විද්‍යාත්මක ආයුධ වැඩසටහන් වලට ආයෝජනය කරලා තියෙනවා තමන්ගේ ධනය. ඉතින් මෙවැනි අවදානම් නිසා බයොලොජිකල් වෙපන්ස් කොන්වෙන්ෂන් කියලා ගිවිසුමක් මගින් මේ ආයුධ තහනම් කරලා තියෙනවා. නමුත් මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීම අතිශය අපහසුයි. ඒකට හේතුව තමයි ජීව විද්‍යාත්මක පරීක්ෂණ කුඩා පරීක්ෂණාගාර තුල සිදු කළ හැකි වීම සහ සාමාන්‍ය වෛද්‍ය පරීක්ෂණත් එක්ක මිශ්‍ර කළා මේ පරීක්ෂණ කරන්න පුළුවන් වීම නිසා. ඉතින් ඇයි ජීව විද්‍යාත්මක ආයුධ අනාගතයේදී වැදගත් වෙන්නේ? ජීව විද්‍යාත්මක ආයුධ අනාගතයේදී යුද්ධයට ප්‍රබලම තේරීමක් වෙන්නේ ඒවායේ බලය, රහස්‍යභාවය වගේ හැකියාවන් නිසා. අනිත් කාරණේ තමයි දැනට තියෙන ආයුධ වගේ නෙමෙයි ඒවා හඳුනගන්න එක පහසු නෑ. කුඩා ස්ථානයකින් නිර්මාණය කරලා ලොකු විනාශයක් කරන්න පුළුවන් සූක්ෂම විදිහට මේක අවශ්‍ය තැනට මුදා හැරලා.
තවත් වැදගත් දෙයක් තමයි රටකට කියන්න පුළුවන් මේක රටකට හෝ යම් කිසි පාර්ශවයකට කියන්න පුළුවන් අපි මේක කරේ නෑ කියලා. මොකද හේතුව මේ වගේ බයෝ වෙපන්ස් කොතනින්ද පටන් ගත්තේ කියන එක හරියටම නිශ්චිතව කියන්න අමාරුයි. ඉතින් අද තියෙන බයෝ ටෙක්නොලොජි එක මගින් ජීවින්ගේ ජාන මට්ටමට පවා සංස්කරණය කරන්න පුළුවන් අනාගතයේදී වේගයෙන් සහ පහසුවෙන් පැතිරෙන ප්‍රතිශක්ති කරන පද්ධතියට හඳුනගන්න අමාරු රෝග ලක්ෂණ ප්‍රමාද කරන වෛරස් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රමාදය නිසා ඒවා හඳුනගන්න පෙරම පැතිරෙන්න ඉඩ තියෙනවා. ඒත් එක්කම AI තාක්ෂණය ජීව විද්‍යාත්මක පරීක්ෂණ වේගවත් කරන්න උදව්වක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඉතින් ඒ පමණක් නෙමේ කෘෂිකර්මය ඉලක්ක කරගෙනත් මෙන්න මේ වගේ බයෝ වෙපන්ස් පාවිච්චි කරන්න පුළුවන්. බෝග හෝ කෘමි සතුන්ට ආසාදනය වීමෙන්. ඉතින් කාලෙකට කලින් වෙච්ච සේනාදළඹ වගේ ප්‍රශ්නෙත් මෙන්න මේ වගේ දෙයක් වෙන්න පුළුවන් සමහර විට. ඉතින් අනාගතයේදී ජීව විද්‍යාත්මක යුද්ධයක් ඇති වෙන්න පුළුවන් කොහොමද? ඉතින් මේක සාමාන්‍ය යුද්ධයක් වගේ නෙමෙයි. ඒක බොහෝ දුරට සූක්ෂම විදිහට ආරම්භ වෙනවා. එකවර නගර කිහිපයකට විශේෂයෙන්ම ගුවන් තොටුපළවල් වලට රෝග කාරකයක් මුදාහරින්න පුළුවන්. මුලදී ඒක හඳුනගන්න හරි අමාරුයි. මිනිසුන් එහෙ මෙහෙ ගමන් කරන රෝගය ලෝකෙ පුරාම පැතිරෙනවා. ඉතින් ඒ අතර රජයන් වලට සොයා බලන්න වෙනවා මේක ස්වභාවිකද එහෙමත් නැත්නම් ප්‍රහාරයක්ද කියලා. මේ අවිනිශ්චිත බව අදාළ අංශවල ප්‍රතිචාර දැක්වීම ප්‍රමාද කරනවා. ඉතින් මේ දේවල් වලට පෙර සූදානමක් තිබ්බේ නැත්නම් රටේ අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කරගන්න නොහැකි වෙනවා. ඉතින් ඒත් එක්කම රටේ තියෙන සියලු ශේෂ්ඨ ඉතින් මේවෙන් බිඳ වැටෙනවා. ඉතින් මේක තමයි සරලවම ගත්තොත් එහෙම වෙන්නේ මේ වගේ දෙයකදී. ඊට පස්සේ සමාජ මාධ්‍ය ගැන පොඩ්ඩක් කතා කරද්දී සමාජ මාධ්‍ය වලින් වැරදි තොරතුරු සංසරණය වෙන්න පුළුවන්. මේවත් එක්ක අවසානයේදී මේක ලොකු සෞඛ්‍ය ගැටලුවක් පමණක් නෙමේ මුළු සමාජයේම කම්පනයකට පත් කරන සිදුවීමක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ සිදුවීම් ගැන අපිට යම් යම් ඉඟි දීලා තියෙන විශේෂයෙන්ම සිනමාව දිහා බැලුවාම උදාහරණ විදිහට කන්ටේජන් ඊට පස්සේ වර්ල්ඩ් වොර් සොම්බි වගේ චිත්‍රපටේ අපිට ගන්න පුළුවන්. විශේෂයෙන්ම කන්ටේජන් චිත්‍රපටය දිහා බැලුවාම ඔබට තේරෙයි ඔබ මේ ෆිල්ම් එක බලලා තියෙනවා නම් 2011 දී නිකුත් වුණා. ඒක 2020 දී ලෝකයට බලපාපු වසංගත තත්ත්වයට සමාන ෆෝමැට් එකක් තමයි ෆිල්ම් එකේදී අපිට පෙන්වන වසංගත තත්ත්වයක් තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේ ජෛව අවි ප්‍රහාර දේශපාලන මෙවලම් විදිහට පාවිච්චි වෙන්නේ කොහොමද කියලා. ජෛව අවි ප්‍රහාරයක් කියන්නේ මුළු රටක්ම සමාජයක්ම අකර්මණ්‍ය කරන්න පුළුවන් දෙයක්. අනිත් කාරණා තමයි මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන එකත් ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. අර මම කලින් කිව්වා වගේ. ඉතින් ඒ වගේ කාරණා නිසා යම් රාජ්‍යන් කිහිපයක් ඇතැම් විට මුළු ලෝකෙම වුණත් මේ වගේ ප්‍රහාරයකට ලක් වෙන්න පුළුවන්. ඇයි මං එහෙම කියන්නේ? අපි මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් දකින දේශපාලනය නෙමෙයි ඇත්තටම මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ. ඔබ පොඩ්ඩක් හොයලා බලන්න ලෝකේ බලවත් රටවල් වල ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ඔවුන්ගේ ප්‍රතිපත්ති පිටිපස්සේ ඉන්නේ මොන වගේ බලවේගද කියලා. ඒ මොනවද කියලා මේ වගේ ප්ලැට්ෆෝම් එකක කියන එක ටිකක් අවධානම සහගත කාරණාවක්. ඒ නිසා මම ඒවා නොකිය ඉන්නම්. බෑ ඔබට පුළුවන් මේ මොනවද කියලා හොයලා බලන්න. ඉතින් මේ බලවේග අතර ඉන්නවා ලෝකේ සෞඛ්‍ය, ආහාර, ඊට පස්සේ තාක්ෂණය, මානව සම්බන්ධතා, ප්‍රවාහනය වගේ ශේෂ්ත්‍ර සම්පූර්ණයෙන්ම පාලනය කරන පාර්ශව. ඉතින් මේ අයගේ ප්ලේබුක් එකේ තියෙන දේවල් ඔවුන්ගේ අරමුණු දේශපාලන පක්ෂ, රටවල්, ඊට පස්සේ සමාජයට බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයෝ හරහා මේ ලෝකෙ පුරාම ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔවුන්ගේ අරමුණු වලට යන්න ඔවුන්ට මේ ජීව විද්‍යාත්මක යුද්ධය වගේ දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒක ක්‍රියාත්මක කරන්න ඉතාම පහසු මෙලවලමක් නිසා. ඉතින් ඔවුන් කරන්නේ ප්‍රශ්නයයි උත්තරයයි දෙකම ඔවුන් විසින්ම නිර්මාණය කරලා ඒ ප්‍රෝග්‍රෑම් එක ප්ලේ වෙන්න ඉඩ හරින එක. ඉතින් මේ වෙලාවේ ලෝකෙ සිද්ධ වෙන සිදුවීම්, සමාජයේ ඇති වෙලා තියෙන අලුත් ට්‍රෙන්ඩ්ස් එක හොඳට හොයලා බැලුවොත් අපිට මේක ගැන යම් අවබෝධයක් ගන්න පුළුවන් පහසුවෙන්ම. ඉතින් වා හිතන විදිහට මේ වගේ දෙයකට අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාට මුහුණ දෙන්න සිද්ධ වේද? ඉතින් එහෙම වුණොත් කොයි වගේ ඩැමේජ් එකක් සමාජයට වෙයිද? පල්හැන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වගේ දේවල් ගැන මම ඉස්සරහටත් තවත් සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. channel එකට subscribe කරන්න, දන්න අයටත් බලන්න share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. සුබ දවසක්.